welcome to Oshan Work guys. අද මම සුපිරි challenge එකක් කරගෙන ලංකාවේ තියෙන ලොකුම bubble tea bucket එක බොන්න ඕනේ guys විනාඩි 10ක් ඇතුළත. මට ඒක කරන්න බැරි වුණොත් මේ සැරම සැර රතු නයි මිරිස් දෙක කන්න වෙනවා guys. බලමු මට මේ challenge එක win කරන්න පුළුවන්ද බැරිද කියලා. guys අපි යනවා ලංකාවේ ලොකුම bubble tea bucket එක දෙන shop එකට. ඉස්සරහ තියෙන යම් බලන්න. guys shop එක ඉස්සරහ තියෙනවා guys. යම් බලන්න මේක තියෙනවද කියලා අපිට ලංකාවේ තියෙන ලොකුම bubble tea bucket එක තියෙනවද කියලා බලන්න යම් guys. බලමු ගිහිල්ලා තියෙනවද කියලා. ඔන්න guys අපි ආවා කෙලින්ම place එකට. මේකේ නම Bing U. අපි යමු කෙලින්ම ඇතුළට. කෙලින්ම ගිහින් ගමු ලංකාවේ තියෙන ලොකුම bubble tea bucket එක. Let's go. මේ තියෙන guys bucket එක ටොන්ටොන් මිල්ක් ටී බකට් කියලා ගහලා මේක රුපියල් 900යි. මේක හැදෙනකන් අපි පොඩ්ඩක් වෙලා හිටියා වටපිට බල මේ ප්ලේස් එක මේ වගේ තමයි පේන්නේ. හරිම ලස්සනයි. guys ලංකාවේ තියෙන ලොකුම bubble tea bucket එක ගත්තා guys. මේ තියෙන්නේ ඒක. අපි ගිහින් බලමු මට මේ challenge එක win කරන්න පුළුවන් වේද කියලා. let's go. guys මේක පාර අරන් යනවා කියන්නේ වෙනම කේස් එකක් guys. මේක නිකන් බාල්දිය වගේ ලොකුයි. ඒකින්ද කට්ටිය හැමෝම බලනවා මේ මොකද්ද කියලා. hello guys ඔන්න අපි ආව challenge එකට. මේ තියෙන්නේ bubble tea bucket එක. දෙන්න. ඉතින් bucket එක guys මේක ටිකක් සෑහෙන ලොකුයි guys. බරයිත් ඒ වගේම උස්සන් ඉන්න තමයි බරයි. යට මේ bubble තියෙනවා, jelly තියෙනවා. ගොඩක් ජාති දාලා තියෙන guys. මේ තියෙන bucket එක. මේක තමයි ලංකාවේ තියෙන ලොකුම bubble tea bucket එක. බලමු අපි challenge එක වින් කරන්න පුළුවන් බැරිද කියලා. ඔන්න guys මම ගෙනලා දෙනවා. ඉන්න මිරිස් අතු පාට මිරිස්. මේක තමයි challenge එක. මට වින් කරන්න බැරි වුණොත් මේ දෙක අන්න ඕනේ guys. බලමු විනාඩි 10ක් ඇතුළත මට වින් කරන්න පුළුවන් වේද කියලා. හරි අපි ස්ටාර්ට් කරමු. guys මේ තියෙන අපි ගෙන ආපු bucket එක. මේකේ jelly තියෙනවා, ඊට පස්සේ bubble තියෙනවා, තව peanut තියෙනවා. මේක උසන් ඉන්න තමාරුයි guys. මාරම් බරයි. ඔන්න guys අපි ටයිමර් එක දාගත්තා ෆෝන් එකේ. වෙනත් දන්නේ නැහැ උනට විනාඩි 10ක් ඇතුළත මේක බොන්න ඕනේ. ඒක නැත්නම් අර මිරිස් දෙක මම කන්න ඕනේ. මේ ස්ට්‍රෝ එක දෙනවා. ස්ට්‍රෝ එක දාගමු මෙතන. guys එහෙනම් guys අපි ස්ටාර්ට් කරමු. ස්ටාර්ට්. guys මේක හිතුවට අමාරුයි. guys මේක මේ හිතුවට වඩා බොන්න අමාරුයි guys. මේක මේ බොනකොට මේකේ තියෙන jelly තමයි ඔක්කොම මේ කටට එන්නේ මුලින්ම. jelly මේ cubes වගේක් තියෙනවා. ඒ ටික එනවා. ඊට පස්සේ මේ බොන්න අමාරුයි guys. කට මේ තනි කර පිරෙන්නේ නෙමෙයි. ඒව ටික අහපහප ඉන්න වෙනවා. දැන්ට විනාඩියක් ගිහින් දෙනවා guys. මේක බොන්න බෑ guys. මේ නින්දකින් වතුර බොනවා වගේ ඊතන ලොකුයි මේක. ලිඳක් කියන්නේ guys මේක නිකන් එසේ මෙසේ ලිඳකුත් නෙමෙයි guys. මේක බොනව ඉවරයක් නෑ වගේ. guys මේක බොද්දි guys උස්ම ගන්නත් බෑ. මේ හරි අමාරුයි. උස්මත් ඉර වෙනවා වගේ. මේක ටයිම් එකට බී ගන්නත් ඕනේ හින්දා මේක බොන්න අමාරුයි guys. මේකේ අර බබල්ස් උලක් තියෙනවා, ජෙලිස් තියෙනවා. ඒ බොනකොට ඒවා තමයි ඔක්කොම ඉන්නේ. මේ එතකොට හපහප ඉන්න වෙනවා. බොන්න අමාරුයි. බලමු. පණ්ඩිතයා වගේ පටන් ගත්තට guys මේක බොන්න අමාරුයි guys මට. මේක ඒ තරම් ලොකු හින්දා මේක guys මේ අවුරුද්දට දාන්න ඕන තරගයක් guys. bubble tea බීම කියලා මේ වගේ bucket තමයි දෙන්න ඕනේ guys. ඇත්තට මේ බොනවා කියන්නේ guys වෙනම ගේමක්. විනාඩි 7යි තියෙන්නේ guys. අම්මෝ guys මේක බොන්න බෑ. අමාරුයි. guys මේ වෙලේ මං හිතාගත්තා guys මේ ලිඳ මං කොහොම හරි බොනවා කියලා. බිව්වේ නැත්තම් අර මේ රතු මිරිස් දෙක කන්න වෙන හින්දා මේක කොහොම හරි බීලා මැරිලා හරි යනවා කියලා හිතාගත්තා guys. මට මේ මිරිස් කන්න බැරි හින්දා විනාඩි 4ක් ගිහින් තියෙනවා guys. මේක බොන්න බෑ guys. බර බීලා තියෙන අමාරුයි මේක බොන්න. මේ බොන්න අමාරුයි. මේකේ තියෙන මේ බබල් jelly තව නැස්ජාති මොනවද දාලා දෙනවා. ඒව එනකොට බොන්න අමාරුයි. ඉම්මඩ බොන්න බෑ ඒකයි ප්‍රශ්නේ.
මේක බොන අතරේ ගයිස් එක එකේ ඔලුවට එනවා ගයිස්. මට නිකන් හිතුණා මේ චමා හිටියා නම් මේක එකකට බිල්ල දායි. මට බී ගන්න බැරි වුණාට විනාඩි 5යි. Mua bé guys. Mình muốn bé máu rồi. බොන්න බෑ සමාරුයි බලමු බඩ පිල්ලා දින්නේ විනාඩි 4යි දින්නේ මට ගයිස් මේක මට ලිඳක් වගේ පෙවුනට චමාට නම් මේක නිකන් තේ කෝප්පයක් වගේ පෙනේ. විනාඩි 10 යන්නේ මේ තප්පර 10න් චමා මේක බීලිවර කරයි. අතරම බොන්න අමාරුයි ගයිස් අමාරුයි. බලමු කොහොමද මේ මම මිස් කරන්න බෑ ගයිස් ඒකයි. ගයිස් නිකන් හරි මට මේක බී ගන්න බැරුණොත් ගයිස් මේ සැරම සැර මිරිස් දෙක කන්න යනවා ගයිස්. මේක කෑවා කියන්නේ ගයිස් දුවන්න යනවා ගයිස් රට වටේම දුව ගන්නත් බෑ දැන් මේක බීලා බඩ පිරලා තියෙන එක තැන තමයි දුවන්න දෙන්නේ ගයිස්. අම්මෝ අමාරුයි ගයිස්. බොන්න අමාරුයි. විනාඩි දෙකක් තියෙනවා ගයිස්. කතා කරන්න අමාරුයි. කටි පිළ දෙන්න. තව විනාඩියක් තියෙනවා ගයිස්. උන්ලා එචේන මං ට්‍රේන් එක දෙන්න ඉතුරුලා තියෙන ඔක්කොම බබල්ස් ඉතරයි ගයිස්. මේව නම් අමාරුයි බටෙන් බොන්න. විනාඩි 9 කාලක් ගියා. මේක ඉතුරුලා තියෙන ගයිස් ජෙඩි විතරයි. ජෙලි විතරයි ගයිස් ඉතුරුනේ. බබල් ටිකයි ජෙලි ටිකයි. මෙන්න ටයිම් එක මෙච්චර ටයිම් එකක් ගියා. අම්මෝ ගයිස් අමාරුයි බඩ බෙල්ල තියෙන ඉන්න බෑ. මේක තනියෙන් එක්කෙනෙකුට බොන්න බෑ ගයිස්. මේක මේ මේකට කියන්නේ ගයිස් ටොන්ටොම් බකට් කියලා. කියන්නේ ටොන් ගානක් බරයි වයික. මේක ටොන්ටොම් බකට් කියන්නේ. මේක තමයි ගයිස් සංකාදී ලොකුම බබල් ටී බකට් එක. අම්මෝ ගයිස් අමාරුයි. මේක තියෙනවා බබල් තියෙනවා තව ජෙලි තියෙනවා තව පීනට් වගේ නට්ස් ටිකක් දාලා තියෙනවා ගයිස්. මාර රහක් යනවා මුතු රහක් යනවා මාර රහයි. අදිසියෙන් හරි මං චැලෙන්ජ් එක කරුණා නම් ගයිස් මෙන්න මිනිස් දෙකගෙන ආපු මේ දෙක කන්න වෙනවා. නුඹලෙන් තමයි බේරුණු ගයිස්. 9 විනාඩි 9 තප්පර 36න් ඉවර කරගෙන බකට් එක. අමාරුයි ඒක. එච්ච නිම්මට බොන්න බෑ අමාරුයි ගයිස්. මේක මේ තියෙන අර අට තියෙන මේ බබල් ජෙලි ඔක්කොමත් එක්ක පීනට් එක්ක මේ බොනකොට අමාරුයි ඔක්කොම එන්නේ ඒවට තමයි කටන් දෙන්නේ මුලින්ම. ඊට පස්සේ හපහපින්න යනවා. තාමත් කඩේ තියෙනවා මේ. පේනවනේ. මේ වොග් එක හොඳයි නම් කොහොමද කියලා ඔයගොල්ලෝ ගැන කමෙන්ට් එකක් දාන්න යන්න. ඊළඟ ඉන්ට්‍රෙස්ටිං චැලෙන්ජ් එකකින් අපි හම්බ වෙමු. ඊළඟ එකේ. එහෙනම් guys ඊළඟ vlog එකෙන් හම්බ වෙනවා. see you. මේක කෑව නම් guys දුවන්න එන්නේ මට ගෙදර. මේ දෙකම කෑව නම් බකට් පැත්තක දාලා දුවන්න එනවා guys. හොඳ වෙලාවට වින් කරේ. බොහොම ආරුයි.
හිත ගන්නත් බඩ තෙල්ල තියෙන ගයිස් අමාරුයි මේ ටිකක් වෙලා ඉඳලා තමයි ගයිස් යන්න වෙන්නේ මේක මේ ලිඳක් වගේ ගයිස් මේකෙන් මොනවා කියන්නේ ගයිස් මේ වෙනම කේස් එකක් ආයි හිත ගන්නත් බැරි වෙන කේස් එකක් තියෙන්නේ මේක නිකන් තනිකර ලිඳ වගේ බොන්න ගියාම අම්බෝ